අපි දැන් වයර් එක දාලා ඉවරයි, තත්ත දාලා ඉවරයි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ සාමාන්‍යයෙන් පොඩි දරුවෙකුට එහෙම නැත්නම් 6 වසරේ එහෙම 6 වෙනි ශ්‍රේණියේ ඉඳන් සංගීතය හදාරන දරුවෙකුට ඉස්ලාම් වයලින් එක වගේ සංගීත භාණ්ඩයක් ගත්තාම කොහොමද එයා ඒක පුහුණු විය යුත්තේ කියන එක තමයි මූලික ටික තමයි කියලා දෙන්න යන්නේ. වයලින් එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් මේ වයලින් එකේ තියෙන ප්‍රධානම අංගය කියන්නේ මේ බොක්ස් එකත් එක්ක තියෙන වයලින් එකේ ස්වර වාදනය කරන අපේ කොටස. අනික් එක වයලින් එකේ බෝ එක. මේ තියෙන බෝ එක. මේ කොටස් දෙක නැතුව වයලින් එක ප්ලේ කරන්න බෑ. බෝ එක ඕන, බොක්ස් එක ඕන. එතකොට මේ වයලින් එක බටහිර සංගීත භාණ්ඩයක් නිසා මේ වයලින් එක වාදනය කරන ඉරියව්ව පොඩ්ඩක් දෙආකාරයකට තියෙනවා. එක ඉරියව්වක් තමයි බටහිර සංගීතයේ විදිහට මේ උරහිසට සිරස් අතට මෙහෙම හරි කෙලින් උරහිසේ ගානට වයලින් එක පොඩ්ඩක් ඇල කරලා මෙහෙම වාදනය කරන එක තමයි බටහිර සංගීතයේ ඉරියව්ව. එතකොට දකුණු ඉන්දියානු පෙරදිග සංගීතයේදී දකුණු ඉන්දියානු සහ උතුරු ඉන්දියානු සංගීතයේදී අපි මේ වයලින් එක ධාරමණ්ඩිය ගොතාගෙන කකුලේ තියලා තමයි මෙහෙම මෙන්න මේ ඇන්ගල් එකට කකුලේ තියලා තමයි වාදනය කරන්නේ. වයලින් එකේ මේ කොටසේ ඇඟිලි ටික තියෙනකොට අපේ මේ අතේ මෙන්න මෙහෙම තියෙන කොටසක් තියෙනවනේ. ඒ කියන්නේ වයලින් අපේ අතේ මේ ඇඟිලි දෙක අතර කොටසක් තියෙනවනේ. අන්න ඒ කොටස ගිහිල්ලා මෙන්න මේ වයලින් එකේ මෙන්න මේ උඩ කොටසේ මෙන්න මේ විදිහට හිර වෙන්න තියාගන්න ඕනේ. හැබැයි මේක නිදහසේ චලනීය විය හැකි ලෙසට භාවිතා කරන්න ඕනේ. මේක කොහෙවත් මෙහෙම හිර කරගෙන වයලින් එකේ ස්වර වාදනය කරන්න බෑ. මොකද මෙහි ස්වර තියෙනවා, මෙහි හැම තැනම ස්වර තියෙනවා. ඒ නිසා එහෙම වාදනය කරන්න බෑ. ඊළඟ එක තමයි මේ බෝ එක. මේ බෝ එකේ මෙන්න මේ කොටසින් අල්ලගන්නේ අපි මාපට ඇඟිලි යටට දාලා අනික් ඇඟිලි හතර උඩින් තියලා සාමාන්‍යයෙන් බෝ එක මෙහෙම ඇඟිලි දෙකෙන් අල්ලනකොට මේක බැලන්ස් වෙන්න ඕන. බෝ එක ඕන්න ඔහොම අල්ලගෙන තියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. බැලන්ස් කරලා මෙහෙම අල්ලගත්තාම ආයේ බෝ එක නිදහසේ චලනය කරන්න පුළුවන් වයලින් එකට. මේ ඔන්න ඔය විදිහට ඔය විදිහට අපි වයලින් එකේ බෝ එක ආධාරයෙන් වයලින් එකේ හඬ සුන්දර විදිහට වාදනය කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. අපිට මේක පොඩ්ඩක් පුහුණු වීමේදී පොඩි සංකීර්ණ බවක් තිබුණාට හරිම අලංකාරවත් විදිහට වාදනය කළ හැකි සංගීත භාණ්ඩයක්. දරුවන්ට හඳුන්වා දෙන්නේ අපි වයලින් එක තමයි ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩයක් ගන්නවා නම් අපි දරුවෙකුට කියනවා වයලින් එකක් ගන්න කියලා. මොකද වයලින් එක වාදනය කරනකොට දකුණු අත සහ වම් අත කියන අත් දෙකේම ක්‍රියාකාරීත්වය බොහෝ දුරට වැඩිපුරම යොදව ගන්න පුළුවන්. ඒ නිසා අපි වයලින් එක ගන්න කියලා තමයි දරුවන්ට කියන්නේ. අපි ඊළඟ දවසේ දැන් අපි කතා කරේ මූලික ඉරියව් ටික. වයලින් එක තියාගන්නේ කොහොමද? වයර් එකක් දාගන්නේ කොහොමද? බෝ එක අල්ලගන්නේ කොහොමද? අත හසුරවන්නේ කොහොමද කියලා ඊළඟ දවසේ අපි වයලින් එකේ ස්වර කොහොමද පිහිටලා තියෙන්නේ? සුසර කරගන්නේ කොහොමද? පෙරදිග ක්‍රමයට කොහොමද? අපරදිග ක්‍රමයට කොහොමද කියලා අපි ඉගෙන ගමු. ඔයගොල්ලන් හැමෝටම මේ පාඩම වැදගත් කියලා හිතෙනවා නම් සේව් කරලා තියාගන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට නවතිමු.